ඉන්දියාව සහ පාකිස්තානය මේ විදිහට ඇත්තම කියොත් මුළු දකුණු ආසියාවම රත් වෙලා තිබෙන්නේ. රත් වෙලා තිබෙන එක කොච්චරද කිව්වොත් දැන් කොයි වෙලේ න්‍යෂ්ටික යුද්ධයක් දක්වා මේක වර්ධනය වෙයිද කියන එක තමයි කියන්න තිබෙන්නේ. කිසිත් දැන් ලංකාවේ විශේෂඥයන් කියා ගන්න හැමෝම ඉන්දියාව සහ පාකිස්තානය ගහගත්තොත් කවුද දිනන්නේ කොහොමද දිනන්නේ වගේ දේවල් ඇනලයිස් කරගෙන යනවා. නමුත් අද දවසේදී සියලුම රූපවාහිනී නාලිකාවලට සහ YouTube විචාරකයන්ට වඩා වෙනස් විදිහේ විග්‍රහයක් ඔබ කියනවා. ඉන්දියාව සහ පාකිස්තානය ගහගත්තොත් කවුද දිනන්නේ කියන එක පිළිබඳව විශේෂයෙන් මුලින්ම අඩුදාන යම් කරති ජනගහනය සම්බන්ධයෙන් මොකද හමුදාවක් සමානචාන ජනගහනය සම්බන්ධයෙන් යුද්ධයක් යද්දී හමුදාව නැති වුණත් ඇත්තටම කිව්වොත් ජනගහනයෙන් කොටසක් හරි හමුදාවට බැඳෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් ඒ අතරින් ඉන්දියාව තම ප්‍රමුඛ බිලියන 1.45ක ජනගහනයක් ඉන්දියාව සතුව පවතින බව කියන්නට ඕනේ. චීනය පාස් කරලා ඉන්දියාව තමයි වැඩියෙන්ම ලෝකයේ ජන ගණත්වයක් සහිත රට බවට දැන් පත් වෙලා තිබෙන්නේ කියන එක අවධාරණය කළ යුතු කාරණයක් කියන එක මතක් කළ යුතුමයි. මේ පාකිස්තානය ගත්තිට මිලියන 247.5ක ජනගහනයක් පාකිස්තානයට හිමි වෙති වෙලා වතා මතක් කරන්න ඕනේ. ඒ අනුව තමයි ඉන්දියාවට ඉතාමත් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් මේකෙදී තියෙනවා කියන එක මතක් කරන්නට ඕනේ කියන එක කියන්නටම ඕනේ. කෙසේවත් ඒ අනුව තමයි පාකිස්තානයට යම් කිසි ආකාරයකට ඇඩ්වාන්ටේජ් එකක් ඉන්දියාවට වඩා හිමි වී තිබෙනවා. හිමිවන්නේ නැහැ කියන එකත් ජනගහනය සම්බන්ධයෙන් ගත්තිට මතක් කරන්න ඕනේ. මිලියන 251 ගානක් තමයි පාකිස්තානයේ ජනගහනය. ඉන්දියාව බිලියන 1.4යි 5යි. ඒ අනුව 5 ගුණයක වාසිදායක තත්ත්වයක් ඉන්දියාවට තිබෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඊළඟට ඉතාමත්ම වැදගත් ආර්ථික ශක්තිය ඉන්දියානු ආර්ථික තත්ත්වය ඉන්දියාවේ ඇත්තටම කිව්වොත් ආර්ථික වර්ධනය සහ ඒ ආර්ථිකයේ වටිනාකම අනුව ඉන්දියාව ට්‍රිලියන 4.2.7 බිඳුවක අගයක් ගන්නවා ඇමරිකානු ඩොලර්. ඒ අනුව ලෝකයේ පස්වෙනියට තිබෙන ආර්ථිකය ලෙස තමයි ගණන් ගැනීමට හැක්කේ. විශේෂයෙන් ජපානය පාස් කරමින් ඉන්දියාව මේ 4 වෙනි තැනට පත් වීමට නියමිත බව තමයි ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ. කෙසේවත් පාකිස්තානය ගත්තට ඇත්තම කිව්වොත් අපි සටහන් කරගෙන තිබෙන ආකාරයට පාකිස්තානය අපි පොත් ඒ දහල් වශයෙන් සටහන් කරගෙන තිබෙනවා. පාකිස්තානයේ යම් කිසි ආකාරයකට බිලියන 376ක තමා තිබෙන්නේ. එතකොට බිලියන ඉන්දියාව ට්‍රිලියන 1.4ක ඒතත් යම් කිසි ආකාරයක 4 ගුණයක තරම් ආර්ථිකයක් ඉන්දියාව සතු බව තමයි අවධාරණය කළ යුත්තේ. ඒ අනුව තමයි යම් කිසි ආකාරයකට මේ ඉන්දියාවට එතනදී වාසිදායක තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඊළඟට ගත්තොත් යුද හමුදාව ගත්තිට ඉන්දියාව ඉතාමත් විශාල හමුදාවක් ඉන්දියාව සතුවන බව තමයි පිළිගන්නට වෙන්නේ. මෙහිදී මිලියන 1.4ක ඉන්දියානු හමුදාවක් තිබෙනවා ඉන්දියන් හමුදාවට. මෙහිදී මිලියන 1.4ක් සක්‍රිය සේවයේ ඉන්දියාව සතු වෙනවා. අමතර සේනාංක 1.15ක් මේක සර්විස් එකෙන් සර්විස් එකට යම් කිසි ආකාරයකට බැලුවොත් එහෙම ඒ කියන්නේ යුද හමුදාවේ
මිලියන 1.2.5ක් නාවක හමුදාව 65,000ක් සහ 1,40,000ක ගුවන් හමුදාවක් සිටිනවා. ඒ වගේම තමයි වෙරළබඩ කලාපයේ ආරක්ෂා කිරීමටත් 12,000ක සේවයක් තිබෙනවා. ඊට අමතරව පැරාමිලිටරි කණ්ඩායමුත් සිටින බව තමයි සපෝට් පර්සන්ස් උත් තිබෙනවා. ග්ලෝබල් ඒක වර්ගීකරණය අනුව ඉන්දියාවට ටොප් 5 ලෝකයේ පළවෙනි 5 දෙනා අතර සිටින බව තමයි තියෙන්නේ. මේ අනුව තමයි ඔවුන්ට යම්කිසි ආකාරයකට ඉතාමත් වාසිදායක තත්ත්වයක් තිබෙන්නේ. පාකිස්තාන හමුදාවේ තත්ත්වය ගත් විට අපි සටහන් කරගෙන තිබෙන ආකාරයට කියන්නට තිබෙන්නේ මේ ඔවුන්ගේ ගත් විට යම්කිසි ආකාරයකට මේ 145කින් ඔවුන් 12 වන 15 වන තැන තමා සිටින්නේ කියන එක කිව යුතුමයි. 2025 ගත්තේ නැත්නම් කිව්වොත් පාකිස්තානයේ 9 ලක්ෂ පාකිස්තාන හමුදාව ගත්තට 9 ලක්ෂයක සංඛ්‍යාවක් පමණ පාකිස්තානයට යම් කිසි ආකාරයකට තිබෙනවා. මෙහිදී 6,60,000ක සක්‍රිය සේවයක් තිබෙනවා. සෞදි 2,600ක සෞදි අරාබියේ ඔවුන් ඩිප්ලොයි කරලා තිබෙනවා. කටාර 650ක් පමණ තිබෙනවා. යුද වියදම ඩොලර් බිලියන 10.3කුත් ඔවුන් ලෙස දක්වා තිබෙනවා. ඉන්දියාව වියදම ඊට වැඩි. අපි දන්නවා ඔවුන් මෙහිදී ඉතාමත් ඇක්ටිව් පර්සන්ස් 6,54,000යි, රිසර්ව් පර්සන්ලා 5,50,000ක්, පැරාමිලිටරි 50,05,000කුත් ආදී වශයෙන් තමයි සිටින්නේ. ඉන්දියාවේ පැරාමිලිටරි සංඛ්‍යාව 25,000ක් පමණ වන බව තමයි මතක තබා ගත යුත්තේ. කෙසේවත් මේ අනුව තමයි ඉන් අනතුරු තමයි ඉන්දියන් හමුදාව ඊළඟට අපි බලමු මේ ඔවුන්ට යම් කිසි ආකාරයකට කොහොමද මේ අවියාවි සම්බන්ධයෙන් ඉන්දියන් හමුදාවේ තත්ත්වය මෙහිදී ගුවන් හමුදාවේ තත්ත්වය ගත්තට ඉන්දියාවේ මුළු සංඛ්‍යාව ඉතාමත් ඉහළයි පාකිස්තානට වැඩිය. හමුදාවේ තත්ත්වය ගත ඉන්දියා ආමියකට ඒක 4 වෙනි තැන තමයි තිබෙන්නේ. 2229ක් එයාක්‍රාෆ්ට් ඔවුන්ට තිබෙනවා. ඒ වගේම පාකිස්තානට හිමි තිබෙන්නේ 1399යි. ඉන්දියාව 513ක් ඔපරේට් කරනවා. පාකිස්තානයේ 328යි ඔපරේට් කරනු ලබන්නේ කියන එක මතක තබා ගත යුතු කාරණයක් කියන එක මතක් කරන්නටම ඕනේ. මෙහිදී මීට අමතරව ඉන්දියාවට ටැන්ක්ස් යුද ටැංකි 4,201කුත් පාකිස්තානයට යුද ටැංකි 2,627කුත් තිබෙනව තමයි තවත් මතක තබා ගත යුත්තේ. කෙසේ වෙතත් මේක තමයි මීට අමතරව න්‍යෂ්ටික අවියතින් ගත්තිට ඉන්දියාව යම් කිසි ආකාරයකට ඉදිරියෙන් සිටින බව තමයි
පාකිස්තානට වැඩිය ඉදිරියෙන් සිටින බව තමයි කිව යුත්තේ. මෙහිදී ඉන්දියාවට 300ක් පමණ න්‍යෂ්ටික අවි තිබෙනවා. පාකිස්තානයට යම් කිසි ආකාරයක ඊට සමාන සංඛ්‍යාවක 150 වගේ දෙරටවල තිබෙන තමයි කියලා තිබෙන්නේ වාර්තාවේ සඳහන් වන්නේ. මේ අනුව තමයි යම් කිසි ආකාරයකට නාවික ශක්තිය අතින් ගත්තිට පාකිස්තානට වැඩිය 293ක් පාකිස්තානට 121යි නැව් තිබෙන්නේ. මේ අනුව තමයි ඉන්දියාව සහ පාකිස්තානය යම් කිසි ආකාරයක යුද්ධමය තත්ත්වයක් කරා ගියොත් පාකිස්තානයට වැඩි වාසිදායක තත්ත්වයක්ට වඩා ඉන්දියාවට වැඩි වාසිදායක තත්ත්වයක් තිබෙන තමයි පෙනියන්නේ. ඔබට දැන් මේක බලපුවම ඔබට තේරෙනවා ඇති කොහොමද විග්‍රහයක් කළ යුත්තේ, කෙලෙසද විග්‍රහයක් කළ යුත්තේ කියන එක රටවල් දෙක ශක්තිය සංසන්දනය කිරීමේදී. මේ වගේ විග්‍රහයන් පිළිබඳව දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න.